මේ කතාව සිද්ධ වුණේ දැනට අවුරුදු 30කට විතර උඩදී රත්නපුර පැත්තේ. ලලිතා කියන්නේ ඒ ගමේම හිටපු ලස්සනම හැඩකාරම යුවතියක්. පාසල් කාලයේ සිටම ඇයට හම්බුනේ අන් අයට වඩා කැපී පෙනෙන සුන්දරත්වයක්. අවුරුදු 23ක් වූ ඇයට නොයෙකුත් ආදර ප්‍රකාශ කිරීම විවාහ යෝජනා වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. මොකද ගමේම හිටපු ලස්සනම කෙල්ල ලලිතා. සාමාන්‍ය පෞල් ජීවිතයක් ගෙවපු ලලිතා තමන්ගේ මව බලාගත්තේ තමන්ගේ කියා සිටින එකම පුද්ගලයා තමන්ගේ මව පමණක් වන හින්දා. ඒකට හේතු වුණේ කුඩා කාලයේදීම තම පියාට සෑදුණු හෘදයාබාධයකින් මෙලොව හැර යාම. පියා මැරුණු දවසේ ඉඳන් ලලිතාගේ මව කුලී වැඩ කරමින් තමයි ජීවිකාව ගෙන ගියේ. වැඩි කාලයක් වැඩ කිරීමට හැකියාවක් ලලිතාගේ මවට තිබ්බේ නැහැ. මොකද හිටි හැටියේම ලලිතාගේ මවට සෑදුණු රෝගාබාධයක් හේතුවෙන් ලලිතාගේ මව එක්තැන් වුණා. දන්නා සියලු දෙනාගේ වෙදහෙදකම් කරත් කිසිදු අඩුවක් තිබ්බේ නැහැ. කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දී ගෙදර අගහිගකම් එන්න එන්නම වැඩි වුණා. ලලිතාට කර කියා ගන්නවත් යමක් හිතා ගන්නවත් බැරුව ඉද්දී. මට තේ වතුර ටිකක් වක් කරලා දියන් දුවේ. පොඩ්ඩක් ඉන්න අම්මේ කේතලේ ලිපේ තියලා තියෙන්නේ. අම්මේ මං ඉක්මනට වත්ත පහලට ගිහින් දර ටිකක් අහුලන් එන්නම්. දැම්මේ තියා දර ටිකක් ගෙට දාගත්ත නම් හරි. තව දවස් දෙක තුනක් යන්න කලින් වෙහි කාලේ පටන් ගනි. ඊට කලින් දර ටිකක් ගෙනත් දාගත්තාම ලේසි. අම්මා මේ තේක බීලා පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න. මං ඉක්මනට ගිහින් එන්නම්. ගියාට කමන්නේ. ඇඳිලි වැටෙන්න කලින් ගෙදර වරේ. දැන් හතරක් පහු වෙලාමයි ඉන්නේ. ඕනාවට වඩා ඈතට නොයා අතට අහු වෙන දර ටිකක් එන්න වරේ. කන්ද උඩහ මොකලානේ යනවා නෙවෙයි. හරි හරි අම්මා. වෙනද වගේම දරහුලන්ඩ යද්දි ලලිතට කන්ද උඩහට යන්න එපා කියලා අම්මා කීප සැරයක්ම කියලා තියෙනවා. මොකද ගම්මුන්ගේ කටකතාවල යම්කිසි ඇත්තක් තියෙනවා කියලා අම්මා විශ්වාස කරපු හන්දා. නොයෙකුත් අද්භූත සිද්ධීන් රැසකට මහමූකලාන කැලෑව සම්බන්ධ වෙලා තිබ්බා. තම පියා ජීවත්ව සිටි කාලයේදී එකපාරක්වත් ඒ කැලෑවට ගිහිල්ලා නැහැ කියලා අම්මා මට කීප සැරයක්ම කියලා තියෙනවා. පොහොරුරේ වප්පියේ අතරගත්තු ලලිතා අඩි ඉක්මන් කරේ කළුවර වැටෙන්න කලින් ගෙදරෙන බලාපොරොත්තුවෙන්. ඒ වන විටත් රාස්සිගේ අව්ව වැටිලා හාත්පසම ටිකෙන් ටික ගම අන්ධකාරයෙන් වෙලා ගන්නා තුර තිබ්බේ. ලලිතා පය ඉක්මන් කරේ දරකෝටු ටිකක් අහුලගෙන ගෙදර එන බලාපොරොත්තුවෙන්. වෙනදාට නොදැනුණු අමුතු গুপ্ত ගතියක් පරිසරයේ තියෙන බව වැටහුණු ලලිතා කල්පනා කරේ තව නොබෝ දිනකින් ඇදහැලෙන වර්ෂාවට මොනවයි මොනව වේවිද යන්න හිතමින්. ඒ වන විටත් වෙලාව 4:00 පහු වී ඇති බව ඇයට තේරුම් ගියේ වැහි අඳුරේ මුළු පරිසරයම වෙලාගෙන ඇති හන්දා. කොච්චර අන්ධකාරයක් තිබ්බත් ලලිතගේ හිතේ බයක් තිබ්බේ නැහැ. මොකද කුඩා කාලයේ සිටම හැදී වැඩුණු වටපිටාව හොඳට හුරු හින්දා. දරමිටියක් බැඳ ගැනීමට තරම්වත් දර නැති හන්දා ලලිත කල්පනා කරේ කන්ද උඩහ කැලෑවට ගියා නම් දර ටිකක් එකතු කරගෙන ඉක්මනට ගෙදර යන්න පුළුවන්. එකවරම ලලිතගේ හිතට ආවේ ගම්මුන්ගේ කටකතා ගැන. කිසිම දිනක දැක නැති හොල්මන් අවතාර සතයකටවත් මායිම් නොකරපු ලලිතා කන්ද උඩ කැලෑවට පිටත් උනේ අතේ තිබ්බ පිහිය ඇඟිලි වලින් තද කරගන්න ගමන්. කැලෑවට ඇතුළු වෙනවත් එක්කම ලලිතාට දැනුනේ පාළු කනත්තකට ගියා වගේ හැඟීමක්. කැලේ ඇතුළට යන්න අඩි පාරක්වත් නැති බව ඇයට තේරුම් ගියේ කිසිදු මිනිහෙක් පය නොගහන හින්දා. ඒකට හේතු වුණේ දඩයමක් කරගන්න කෙනෙක් වුණත් යන්නේ නැති එක. අතේ තිබ්බ පිහියෙන් පුළුවන් විදිහට පාර
එලිපෙහෙලි කරගත්තේ හැමතැනම ඉලුක හින්දා. ටික දුරක් කැලේ ඇතුළට ආවට පස්සේ තමයි දැක්කේ ඉලුක නැති පැත්තක්. ඒ වන විටත් අඩි 50කට වඩා කැලෑව ඇතුළට ඇවිත් තියෙනවා කියලා තේරුනේ කැලෑවෙන් එළියේ තියෙන අඳුරට වඩා গুপ্ত අඳුරකින් මුළු කැලෑවම වහගෙන ඉන්නවා වගේ පේන එක. බිම වැටිලා තියෙන දර කිහිපයක් අහුලලා එක් තැනකට ගොඩ කරේ දර මිටියක් සාදා ගන්න. එකවර ඇහුණු ලොකු ගහක අත්තක් කඩන් වැටෙනා වගේ සද්දෙට තිගස්සී බැලුවේ ඒ සද්දේ ආවේ කොහෙන්ද කියලා. පොඩි පොඩි දර කෑලි අහුලනට වඩා ලොකු දරාත්තක් කපාගෙන ගියා නම් සති 3කට එහා ලිපට දාගන්න නැති වෙයි. ඉක්මන් කරලා ගහ කඩන් ගන්න පැත්තට ය아가න්න පුළුවන් වුණොත් කලවර වැටෙන්න කලින් ගෙදර ගිය හැකියි. එහෙම හිතපු ලලිතා ඒ වෙන විටත් අඩි 30ක් විතර ඉස්සරහින් තියෙන රබර් ගහක අත්තක් කඩා වැටිලා තියෙනවා දැක්ක ගමන් ඇයට හිතුනේ අද නම් ඇති වෙන්න දර ගෙදර අරන් යන්න පුළුවන් කියලා. අතු කිහිපයක් කපලා වැල්පටකින් දර ගොඩක් ගැට ගැහුවේ අරන් යන්න ලේසි වෙන්න. මේ දර ටික ඇති කියලා හිතුණත් මේ ඉතුරු අත කෑලි ටිකක් කපලා දාගත්තොත් හෙට ඇවිත් අරන් යන්න විතරයි තියෙන්නේ. මේ ටික කපලා දාලාම යනවා. දර අත්තක් කපනවත් එක්කම පිටිපස්සෙන් ඇහුණු සද්දෙකට තිගස්සිලා බැලුවේ මොකක්ද ආපු සද්ද කියලා. පේන්නට කිසිවක් තිබ්බේ නැති හින්දා සතෙක් වෙන්න ඇති කියලා හිතපු ලලිතා අත ඉක්මන් කරේ දර ටික කපන්න හිතාන. දෙවෙනි පාරටත් ඇහුණු අතුරුකිලි පොඩි වෙන සද්දෙට හිත පොඩ්ඩක් ගැස්සුණත් වටේම විපරම් කරලා බැලුවේ සතෙක් සර්පෙක්වත් ඉන්නවද කියලා. කිසිම හැලහොල්මනක් නැතිව එකපාරටම සද්දයක් ආවේ කොහෙන්ද කියලා බැලුවත් කිසිවක් හොයාගන්න හම්බුනේ නැහැ. ඒත් එක්කම එකපාරටම ආපු සද්දයකට හැරිලා බැලුවේ Taman දැන් ටික්කට කලින් ගැට ගහපු දරගොඩ උඩ ඉඳගෙන ඉන්න අමුත්ත දැකලා. එකපාර දැක්ක දෙයින් හිටිතැනම ගල් ගැහුනේ කෑ ගහන්න තියා හීන් කෙඳිරිල්ලක්වත් කටින් පිට වෙන්නේ නැති වෙලාවේ. කොච්චර කතා කරන්න තියා කෑ ගහන්න උත්සාහ කරත් එකඳු වචනයක්වත් පිට වුණේ නැත්තේ ලලිතාගේ උගුර හිර වෙලා වගේ දැනුණ හන්දා. කොච්චර උත්සාහ කරත් පිටිපස්සට යන්න තියා අඩියක්වත් හෙලවෙන්නේ නැහැ කියලා තේරුනේ හරියට නිකන් යකඩ දම්වැලකින් බැඳලා දාලා වගේ හින්දා. ඇස් ඉස්සරහා ඉන්න පුද්ගලයා මිනිහෙක් නෙමේ කියලා තේරුනේ කට දෙපැත්තෙන් ගලන ලේ අත් දෙකෙන් පිහින ගමන් දත් විලිස්සලා ගොරවන්න තියාගත්තේ මුළු ඇඟම දහඩියෙන් තෙත් වෙන වෙලාවේ. කොච්චර දාඩියක් දැම්මත් කොඳුනාරටිය පුරාටම ගියේ අධික සීතලක්. දරගොඩෙන් එකපාරටම නැගිටගත්ත අමනුෂ්‍යයා ටික ටික ලලිත ගාවට කිට්ටු කරේ ලලිතට කර කියා ගන්නවත් යමක් නැති අතරේ. නහය කඩාගෙන යන පුලුටු ගඳක් එක්කම ඔළුව කැරකෙනා වගේ දැනුන හින්දා ලලිත ඇස් දෙක පියාගත්තේ Taman ජීවත් වෙන අවසානම දවස අද කියලා හිතාගෙන. ටික වෙලාවක් ගියත් කනට කිසිම සද්දයක් ඇහුනේ නැති හන්දා ඇස් දෙක ඇරියේ දන්නා සීලුම දෙවියන් මතක් කරලා. කලින් දැක්ක අමනුෂ්‍යයා එතන හිටපු සලකුණක්වත් නැති හන්දා පාය ඉක්මන් කරේ ගෙදර යාමට. තවත් මේ අමනුෂ්‍ය ගුහාවේ ඉන්න තරම් ශක්තියක් නැති ලලිතා දුවන්න උනේ ගස් අතරින් පේන අමුතු ඡායාවල් හින්දා. කවුරුන් හෝ පාය තියෙන වේගයටම සමානව පිටුපස්සෙන් ඉන්න කෙනෙක් අඩි තීතියා ආවේ ලලිතාව තවත් බිය ගන්වමින්. ලලිත දුවන්න පටන් ගත්තේ සිහි විකාරෙන් වගේ. ගේ පේන නොපෙනෙන මානෙට ආවට පස්සේ පිටිපස්සෙන් ආපු සද්දේ නැති හන්දා හැරිලා බලන්න හිතුණත් කලින් දුටු දේ හන්දා ඒ අදහස හිතින් අතෑරලා දැම්මා. ඉක්මන් කරලා ගෙවල් පැත්තට දිව්වේ සිහි විකල්ලින් වගේ. දොරකඩ ඉස්සරහට ආපු ලලිතා සිහිසුන්ව ඇද වැටුනේ අම්මගේ ඉහමුල රත් කරමින්. ලලිතාව වත්කම් කරගන්න තරම් ඇගේ පතේ හයියක් නැති ලලිතාගේ අම්මා
හයියෙන් කෑ ගැහුවේ යාබද නිවසකට ඇහෙන්න. කවුරුන් හෝ උදව්වට ඒවි කියන බලාපොරොත්තුවෙන්. ලලිතාගේ ගෙවල් පැත්තෙන් ඇහුණු කෑගැහිල්ලේ සද්දට දුවගෙන ආ විජේතුංග ලලිතාව වත්තම් කරගත්තේ පැදුරක් මත දිගා කරන ගමන්. සිහිවිකාරෙන් වගේ කියවන්න ලලිතාව දැක්කට පස්සේ විජේතුංග කිව්වේ කෙල්ල මොකේකට හරි බය වෙලා බලන් ඉඳලා හරියන්නේ නෑ. කෙල්ලෝ ඔහොම්මම බලාගනිල්ලා. මං අපේ හාමිනේව ඉක්මනට එවන්නම්. මං ගිහින් කට්ටියත් එක්ක ගුරුන්නාන්සේ වැඩ ගහන් එන්නම්. එතකන් ඔහොම හිටහල්ලා. කිහිප දෙනෙක් ඒ වන විටත් ලලිතාගේ නිවසට එකතු වෙලා හිටියේ විජේතුංගගේ පණිවිඩය මත. ටික වෙලාවකට පස්සේ ඈතින් එන ගුණේරිස් ගුරුන්නාන්සේ දුටු ගම්මුන් ගුරුන්නාන්සේට ඉඩ පහසුව සලසා දුන්නේ හිතේ තියෙන ගෞරවයට. කිසිම හාවක් හූවක් නැතුව බලාගත් අත බලාගෙනම හිටිය ලලිතා තවත් බය වුණේ ගුරුන්නාන්සේ දැකලා. ඒකට හේතු වුණේ ගණව වැවුණු දිගු රැවුලයි දරදඬු පෙනුමකුයි. ලලිතාට හිතෙන්න ඇති අර අමනුෂ්‍යයා ආපහු ඇවිල්ලා කියලා. ලලිත ගාව තිබ්බ ලී පුටුවේ වාඩිගත්ත ගුරුන්නාන්සේ බුලත් කොළයක ඔතලා තිබ්බ නූලක් අතට ගත්තේ මොනවත්දෝ මතුරුනා ගමන්. පැයක් විතර එක දිගටම මතුරපු ගුරුන්නාන්සේ ලලිතාගේ බෙල්ලට නූල දැම්මේ ඉනේ ගසා සිටි කුප්පියනුත් තෙල් බින්දු ටිකක් හිස් මුදුනේ ගාන ගමන්. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ලලිතාට හරිහමං සිහියක් පතක් ආවේ. දැන් බය වෙන්න කාරියක් නෑ. කෙල්ලේ කියම් බලන්න මොකද්ද උඹට උනේ කියලා. මුල ඉඳන් සිදු වුණ සියලුම දේවල් ගුරුන්නාන්සේට කියපු ලලිතා වටපිට බැලුවේ කලින් සිද්ධ වෙච්ච සිද්ධිය මතක් වෙලා. කෙල්ල කියපු හැඩරුවේ හැටියට භයානක යක්ෂාත්මයක්. වෙසමුණි වරම් තියෙන එකෙක්. ඔයින් බේරුණා මද මේකගේ පණ කෙන්ද රෙකුණේ ඔය බෙල්ලට දාලා තියෙන සුරේ හන්දා. කාලෙකට කලින් ගමේ ජීවිත දෙකක් බිලිගත්ත යක්ෂාත්මයක් ඔය. මගේ මහගුරුන්නාන්සේ දැඩිමුණ්ඩ දේව අනපනත් වලින් බල හීන කරලා සීමා තාංචි බන්ධනයක් දාලා තමයි ඔය මූකලානට ඔය යක්ෂාව හිර කරලා දැම්මේ. ලලිත කෙල්ල පොඩි කාලෙදි තමා මහගුරුන්නාන්සේ ඔය දාලා තියෙන සුරේ කෙල්ලගේ කරට දැම්මේ. මහගුරුන්නාන්සේට පින් සිද්ධ වෙන්න කෙල්ල බේරිලා යහතින් ආවා. සුරේ නොතිබෙන්න මල කඳවත් හොයාගන්නවා බොරු. කවුරුත් බය නැතුව ඉඳිල්ලා මේ ගම් තුලානේ ඌට එන්න බැරුවා. හැබැයි කෙල්ලව ආපහු ඒ පැත්ත පලාතක යවනවා එහෙම නෙමෙයි. කෙල්ල වෙනම් මතක ඇතුව පරිස්සම් කරලා බලාගනින්න. මං එහෙනම් ගිහින් එන්න. සති දෙකකින් විතර ආපහු ඇවිල්ලා කෙල්ලට තව සාත්තුවක් කරා නම් ඕක හොඳටම හොඳ වෙනවා. එනම් පරිස්සමට හිටහල්ලා.